හලෝ කොහොමද තමයි අද මම ඇවිල්ලා ඉන්නවාත් එක්ක ජපානය ෆුකුෂිමා වල තියෙන ලස්සන පරණ ගමකට එකට කියන්නේ ඔච්චි ජුකු කියලා. මේකත් අර ශිරකාවගෝ වගේ ලස්සන පරණ ගමක් පාලට වෙන ඇති හිම වැටලා හරි ලස්සන තියෙනවා. ඒකෙත් ගෙවල් හදලා තියෙන්නේ අර ජපානයේ තියෙන පරණ ටයිප් එක තමයි. මේ දවස්වල නම් හිම ටික ඔක්කොම දිය වෙලා යන පාටක් තමයි තියෙන්නේ. උදේම ආපු හින්දා තාම එහෙම මේක තියෙන මේ දෙපැත්තේ තියෙන කඩ ටයිප් එකේ ඒවා ටික තාම ඇරලා නැහැ. මියුසියම් එකක් වගේ එකක් තියෙනවා මෙතන පරණ. ඒකත් තාම ඕපන් නැහැ. පොඩක් ඉතින් අද ඇවිදලා ඉතින් යන්න තමයි වෙන්නේ. පරණ ආච්චිලා පැත්ත රෙස්ටෝරන්ට් තියෙනවා. ඉතින් ඔය පොඩි පොඩි අයිටම් විකුණන කඩ එහෙම තියෙනවා. ඉතින් මේ විලේජ් එකේ විශේෂත්වය වෙන්නේ මෙන්න මේක. මෙන්න මේ වගේ හෙවිලි කරලා තියෙන මේ වහලවල් සහ මේක පරණ ටයිප් එකේ තියෙන මේ ජපන් ගෙවල්. ඒක තමයි ඉතින් මේකේ තියෙන විශේෂත්වය. කියන්නේ මේ ටූරිස්ට්ලා ඇට්‍රැක්ෂන් එකක් තියෙන්නේ මෙන්න මේ හින්දා. මේක සාමාන්‍ය අර පුංචි ගමක්. ඒ ගමේ ඕන හැමදේම තියෙනවා. ඉතින් ඔයාලට පේනදී පෝස්ට් ඔෆිස් එකක් පවා තියෙනවා. හරි ඉතින් යාළුවනේ මෙහෙමයි මගේ ගමන් සංගයත් එක්ක ඇවිල්ලා ඉන්නේ. මේක හිම වැටෙන කාලේ නම් පට්ටම ඇදිගෙන මම හිතනවා. දැන් වැටලා දිය වෙලා යන කාලේ වතුර පාරත් හරි සැරයි. මේක පොඩ්ඩක් කන්න බුදුරට යන්න පුළුවන්. ආයෙත් පෙරදී ඉතින්
කලින් කිව්වා වගේ මේ ඔයාලා මේ ජපානයේ ඉන්න කෙනෙක් නම් ෆුකුෂිමා පැත්තේ ට්‍රැවල් කරන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ගම්මානටත් ඇවිල්ලා යන්න. ආව කියලා පාඩු නෑ හොඳේ. ඇවිල්ලා මේ යන්න. මේ මොකද මේ දවස්වල අර චීන රටේ කට්ටියත් එක්ක ප්‍රශ්න තියෙන හින්දා ඒ රටේ කට්ටිය ගොඩක් නෑ. ඒ හින්දා පාඩු ඇවිල්ලා බලලා යන්න පුළුවන්කමක් තමයි තියෙන්නේ. පල්ලෙහා තාම දෙපැත්තේ තියෙන රෙස්ටුරන්ට් හරි කඩ හරි එහෙම ලොකුවට ඇරලා නැහැ. මියුසියම් එකක් තියෙනවා ඒකත් ඇරලා නැහැ. ඉතින් මම උදේම ආපින්දා. නමුත් දවල් වෙන්නවා කියනවා නම් ඒවට ගිහිල්ලා මියුසියම් එක ඇතුළත් බලලා ඉතින් ඒ වගේ කරන්න පුළුවන් ඇක්ටිව්. ඉතින් අනිවාර්යෙන් එන්න. මොකද ජපානයේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඇවිදින්න යන්න. පාඩුවක් නැහැ. එහෙනම් අදට මේක මෙතනින් ඉවර කරනවා. එහෙනම් කට්ටිය ලයික් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් ෂෙයා කරලා නැත්තම් මට දෙන හෙල්ප් එක හැටියට ඉතින් ඒකත් කරගෙන යන්න. බොහොම ස්තුතියි. යන පාර හොයාගන්න බැරි කෙනෙක්ට මෙතනින් අයින තියෙනවා ලීෆ්ලට් එකක් වගේ එකක් කරගෙන යන්න පුළුවන්. ඒ වෙනත් ඉතින් මේ වෙබ් එක වල ගියා නම් ඒත් හරි.